Hi guys, welcome to Sandhu and Kavi YouTube channel. ළමයි අපි නාන්න ආව තැන ලොකු කිඹුලෙක් ඉන්නව දැක්කා. ඒ නිසා අපි නාන තැන වෙනස් කළා. දැන් ඇවිත් ඉන්නේ තවත් නාන තැනකට. මේ තමයි යෝධ කණ්ඩිය වැව් බැම්ම. ඉතින් එතන තමයි ලොකු කිඹුලෙක් හිටියේ. අපි නාන්න කලින් කිඹුල අපිට වෙල්කම් කිව්වා. ඒ නිසා ඉතින් අපි කිඹුල දැකපු නිසා නාන්න නැතුව ආවා. ඔයාලත් නාන්න යන තැන්වල හරිම පරිස්සමින් නාන්න. මොකද අපි දන්නේ නැති තැන්වල කිඹුල්ලෝ ගොඩක් ඉන්නවා. මෙතනින් එහා වීඩියෝ ක්ලිප් එකේ මම කතා නොකර ඉන්නම්. මොකද සුබා තාම ඔයාලට කතා කරાવી. ඉතින් තිස්ස මාගමදී මගේ ආදරණීය හස්බන්ඩ්ගෙන් ලැබුණු ආදරේ තමයි ඒ. ඉතින් ආදරේ කරන්න අපිට ගොඩක් ලොකු දේවල් ඕනේ නෑ. ලැබෙන පුංචි දේනොත් ඒ ආදරේ හරිම පරිස්සමට විඳින්න පුළුවන්. ඉතින් ළමයි අපි හවස ගියා ඒ වාඩියකට. එතන හරිම ලස්සන view එකක් තමයි තිබුණේ. අපි ආව ළමයි කිරින්දට. ඊට පහුවෙනිද දවසේ උදේ අපි ආවා කිරින්ද පන්සලට. ළමයි කිරින්ද පන්සලට ගියහම මට නම් එන්න හිතුනේම නෑ. ඒ මුහුදත් එක්ක තියෙන පරිසරයේ මාරම නිස්කලංක භාවයක් අපිට ගෙනත් දෙනවා. ඉතින් හවස් වරුවක වුණා නම් මං හිතනවා තවත් ලස්සනට ඒ සුන්දරත්වය විඳින්න පුළුවන් කියලා. කිරින්ද පන්සලට අපි ගියහම අපිට මුලින්ම හරි ශෝකජනක දෙයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ තමයි කිරින්ද මුහුදු වෙරළේ රළ පාගපු සහ ස්නානය කරපු අය මුහුදු වෙරළට ගහගෙන ගිහිල්ලා දිය රකුසාට බිලි වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් මතක් කරනවා කිරින්දේ පන්සලට ගියාට කමක් නැහැ. කවුරුවත් මුහුදු රළ පාගන්න යන්න එපා. මොකද ඔයාලගේ ජීවිතේ ඔයාලට වටිනවා. ඒ වගේම ගෙදර අයට වටිනවා. ඔයාලගේ පරිස්සම අංක 1 කරගන්න අමතක කරගන්න එපා ළමයි. වෙලාව හරියටම 12:30යි. අපි දැන් ඇවිත් ඉන්නේ හුම්මානෙට. ගොඩක් අකුව තියෙන වෙලාවක්. ඉතින් ළමයි අපි එන ගමන් ගියා හුම්මානයට. හුම්මානේ තිබුණේ කුඩාවැල්ල ප්‍රදේශයේ. මං හිතන්නේ ලෝකයේ හරි දුර්ලභම දසුනක් තමයි ඉතින් මේ හුම්මානය. ඉතින් අපි තව්වසරයි කියලා බැලුවේ නෑ. කළු වෙන්න ස්කින් අවුට් කරගන්න හරි හුම්මානට යන්න ඕනි කියලා හිතලා ඒ සුන්දරත්වය විඳින්න ආවා. ඉතින් ළමයි අලුත් vlog එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. සඳු and කවි YouTube channel එක subscribe කරලා like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.